හා යාළුවනේ කොහොමද ඉතින් මං අද ආවේ දන්නේ නැති යාළුවන්ට අඟලයි යාරෙයි මීටරේ ගැන කියලා දෙන්න. ඉතින් මේ බලන්නකෝ අඟල් 12ක් කියන්නේ අඩි එකක්. අපි අඩි කියලා කියන්නේ. හැබැයි අපි කඩේට ගිහිල්ලා අඩි වලින් රෙදි ඉල්ලන්නේ නැහැ. මේ බලන්නකෝ අඟල් 12ක් කියන්නේ අඩි එකක්. ඉතින් අඟල් 36ක් කියන්නේ. ඒ කියන්නේ 12ව 3ක්. අඟල් 36ක් කියලා කියන්නේ යාර එකක්. මේ බලන්නකෝ අඟල් 12ව 3ක් කියන්නේ 36ක්. අපි කඩේට ගිහිල්ලා රෙදි ඉල්ලන්නේ අපිට රෙදි යාරයක් දෙන්න කියලා. 12ව 3ක් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා 36යි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අඟල් 12ව 3 යාර කියලා අපි හොයාගන්නේ. මේ බලන්න. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ ටේප් එක නවන්න පුරුදු වෙන්න. මේ තියෙන්නේ 36. මෙන්න මෙච්චරක් තමයි යාරයක් කියලා කියන්නේ. මෙච්චරක් දිග මේ ටික තමයි යාරය කියලා කියන්නේ. ඒ කියන්නේ අඟල් 36ක් කියලා කියන්නේ යාරයක්. අපි කඩේට ගිහිල්ලා අපිට රෙදි යාරයක් දෙන්න, යාර එකමාරක් දෙන්න. එහෙම තමයි අපි ඉල්ලන්නේ. ඉතින් යාර එකක් කියලා කියන්නේ අඩි 3ක්. ඒ කියන්නේ 12ව 3ක් තමයි යාර එකක් කියලා කියන්නේ. ඊට පස්සේ සමහර තැන්වල මීටර් තමයි රෙදි දෙන්නේ. මීටර් ගණන් තමයි රෙදි දෙන්නේ. මීටරයක් කියලා කියන්නේ අඟල් 39.3ක්. හැබැයි ඉතින් අපේ කඩේ ඉන්න අය නම් අඟල් 39.3 අපිට ගාන්ට මැනලා දෙන්නේ නැහැ. අඟල් 39ක් තමයි අපිට මීටර් එකක් විදියට ලැබෙන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය නම් කඩේට ගිහිල්ලා අපිට රෙදි මීටරයක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. 39.3ක් කියලා කියන්නේ මීටර එකක්. මීටර එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100ක්. මීටර එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100ක්. ඉතින් මං හිතනවා මගේ යාළුවන්ට තේරුණයි කියලා. අපි සාමාන්‍යයෙන් රෙදි මැනලා ඉල්ලන්නේ යාර වලින් කියලා මතක තබා ගත්තා නම් හරි. යාරයක් කියන්නේ ඉතින් අඟල් 36ක්. අපි පතරොම් මෙහෙම අඳිනකොට අඟල් වලින් තමයි මැනීම් සිදු කරන්නේ කියලා මතක තියාගන්න. රෙදි ඉල්ලන්නේ යාර වලින්, මිනුම් මනින්නේ අඟල් වලින් කියලා මතක තියාගන්න.